ඔන්න අපිත් ගියා ගල් විහාරේ. පොළොන්නරුවේ හදවත වගේනේ ඉතින් ගල් විහාරේ නේද? දෙස් විදෙස් ආකර්ෂණය හොඳටම තියෙන තැනක්. අපි යන දවසෙත් ෆොරිනර්ස්ලා ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටියා ගල් විහාරේ බලන්න. අන්න අපි රජතුමා රාජසභාවට නැගලා අපිට ඉක්මනට එන්න කියනවා. මේ අපේ අනුලාවතී රැජින අපේ අම්මා. ඉතින් අපේ අම්මයි තිලීගේ අම්මයි තාත්තයි දෙන්නත් එක තමයි අපි මේ ගමන ගියේ. දවසම ඇවිද්දත් ගල් විහාරේ නම් බලන්න තැන් ගොඩක් තියෙනවා. ඉතින් අපි දවසම ඇවිද්දේ නැහැ. වරුවක් විතර වගේ තමයි ඇවිද්දේ. මේ රන්කොත් විහිරේ හුණු බදාම එකක් පිරියම් කරනවා. ඒකට හුණු බදාම උඩට ගන්න මෙන්න මේ විදිහට. එතකොට රිලව් නානව දැකලා නැහැ නේද? මේ තියෙන්නේ රිලව් නානව. ඉතින් මේ විදිහට එදා දවස ගත වුණා. ඉතින් ඊළඟ දවසේ ඉඳලා මාවනැල්ලේ ඉඳලා පොළොන්නරුව බලන්න ආපු පිරිසකට අපි කෑම දුන්නේ මෙන්න මේ විදිහට. ලන්ච් එකයි ඩිනර් එකයි බ්‍රෙක්ෆාස්ට් එකයි අපිට දෙන්න පුළුවන් වුණා යාලට. මාවනැල්ලේ MOH එකෙන් තමයි 80ක පිරිසක් ඇවිල්ලා හිටියේ. ඉතින් පොළොන්නරුවට පිටින් ආවොත් කන්න ඕන තැනක් තමයි අම්මා ෆුඩ්ස් කියලා කියන්නේ. මේක අපි දුන්නේ උදේට. පරිප්පුයි සම්බෝලයි යාල්මැසු තෙල් දාලා ඒක උදේ කෑම එක, මේක දවල් කෑම එක. ඉතින් ඔයාලත් රසට පිරිසිදුවට කෑම ගන්න තැනක් හොයනවා නම් ඔයාලගේ බජට් එකට ගැලපෙන්න පොළොන්නරුවට එන හැමෝම කන්න ඕන තැන තමයි අම්මා ෆුඩ්ස් කියලා කියන්නේ.